සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඉන්සයිට් විත් අමිත් YouTube channel එකත් එක්ක එකතු වෙනවා. හැමදෙනාටම ඔයා කොටස් වල මුලින්ම ආයෝජනය කරන්න යන කෙනෙක් නම් ඔයා අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මට මේකෙන් ප්‍රතිලාභයක් ලැබෙන්නේ කියන එක. එතකොට කෙනෙක් ඔයාට කියන්න පුළුවන් ඔයා කොටසක් අඩු මිලට මිලදී අරගෙන ඒ කොටස වැඩි මිලකට ගිය අවස්ථාවකදී විකුණලා ඒ ප්‍රාග්ධන ලාභය ඔයාට ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේ මෙයා කියාවේ ඔයා මුකුත් නොකර මේ කොටස් ටික තියාගෙන හිටියොත් ඩිවිඩන්ඩ් විදියට මේ සමාගමේ ලාභයෙන් කොටසක් ඔයාට ලබා ගන්නත් පුළුවන් කියලා. එතකොට ඔයා අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඩිවිඩන්ඩ් නේද? කීයක් විතර දෙනවද? එතකොට යාළුවෝ උත්තර දෙන්න පුළුවන් කොටසකට රුපියලක් 1.50ක් සමහර කොටස් වලට රුපියල් 10-15 වගේත් ගෙවනවා. ඉතින් ඔය වගේ උත්තරයක් ඔයාගේ යාළුවගෙන් ලැබෙන්න පුළුවන්. මේ විදිහට කොටසකට රුපියලක් 2ක් වගේ පොඩි ගාණක් දෙනවා කියලා කිව්වම ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ කොටස් 1000ක් තිබුණත් රුපියල් 2000ක් විතරනේ උපරිම හම්බෙන්නේ. රුපියල් ලක්ෂයක් විතර ගන්න නම් අවුරුදු කීයක් ඉන්න ඕනද? මේ වගේ හිතලා මේ කොටස් වල ආයෝජනය ඔයා අතෑරලා දාන්න ඉඩ තියෙනවා. ඒත් කොටස් ආයෝජනය කියලා කියන්නේ එහෙම හිතලා අතෑරලා දාන්න ඕන දෙයක් නෙවෙයි. සමහර විට ඩිවිඩන්ඩ් රුපියලක්වත් ගෙවන්නේ නැති සමාගමක් ඔයාව ඉක්මනින්ම මිලියනර් කෙනෙක් කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මං හිතනවා අද මේ වීඩියෝ එක ඔයාට ඩිවිඩන්ඩ් ගැන වැදගත් කරුණු ගොඩක් තේරුම් ගන්න පුළුවන් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක මේ ඉන්සයිට් විත් අමිත්. හරි. අපි මුලින්ම මේ ඩිවිඩන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා සරලව තේරුම් ගත්තොත් ඩිවිඩන්ඩ් එකක් කියලා කියන්නේ සමාගමක් යම්කිසි මූල්‍ය වර්ෂයකදී ලබාගත්තු ශුද්ධ ලාභයෙන් කොටසක් තමන්ගේ ෂෙයාර්හෝල්ඩර්ස්ලා අතරේ බෙදලා දෙන එක. එතකොට ලංකාවේ මේ විදිහට ඩිවිඩන්ඩ් ලබා දෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෑෂ් ඩිවිඩන්ඩ් එක, අනිත් එක තමයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එක. කෑෂ් ඩිවිඩන්ඩ් එකේදී බොහොම සරලයි. මුදල් විදිහට තමයි ඔයාගේ ලාභාංශය ලබා දෙන්නේ. එතකොට මේ කෑෂ් ඩිවිඩන්ඩ් එක නිසා සමාගමෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් එළියට ගලා යනවා. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එක කියලා කියන්නේ ඔයාට කෙලින්ම මුදල් ලබා දෙනව වෙනුවට ඔයා ළඟ ඒ සමාගමේ තිබෙන කොටස් ගානට සමානුපාතිකව යම්කිසි අලුත් කොටස් ප්‍රමාණයක් ඔයාට ලබා දෙන එක. මේ අනුපාතය කොටස් 10කට එකක් වෙන්න පුළුවන්, කොටස් 20කට එකක් වෙන්න පුළුවන්. මේක තීරණය වෙනවා සමාගම ගෙවන්න තීරණය කරන ලාභාංශ ප්‍රමාණය අනුව. ඒ වගේම ඒ වෙනකොට ඒ සමාගමේ කොටසක් කොටස් වෙළඳපොලේ හෝමාරු වෙන මිල මට්ටම අනුව. ඉතින් මේ විදිහට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් ලබා දුන්නම සමාගමෙන් එළියට මුදල් ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සමාගමේ කොටස් සංඛ්‍යාවේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඔයා බැලන්ස් ෂීට් එකට ගිහින් බැලුවොත් ඒකේ ස්ටේටඩ් කැපිටල් එකේ වැඩිවීමකුත් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ෂෙයාර්හෝල්ඩර්ස්ලට යම්කිසි මුදලක් ලබා ගන්න අවශ්‍ය නම් අර අමතරව ලැබුණු කොටස් ටික කොටස් වෙළඳපොලේ විකුණලා Tamanට අවශ්‍ය මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සමාගමේ දීර්ඝකාලීනව ආයෝජනය කරන කෙනෙකුට මේ විදිහට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ලබා දෙන එක වාසිසහගත වෙන්නත් පුළුවන්. මොකද ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් ගොඩක් වෙලාවට Tamanට කෑෂ් ඩිවිඩන්ඩ් එකක් ලැබුණොත් මේ ඩිවිඩන්ඩ් එකත් වැය කළා නැවත ඒ සමාගමේම කොටස් ටිකක් මිලදී ගන්න එක කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ කෑෂ් ඩිවිඩන්ඩ් එක ෂෙයාර්හෝල්ඩර්ගේ අතට එද්දී අපි දන්නවා විත්හෝල්ඩින් ටැක්ස් එකක් අඩු වෙනවා. නැවත ඔහු කොටස් ටිකක් මිලදී ගන්න ගියාමත් 1.1.3ක වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වියදම් දෙකම අඩු කරගන්න පුළුවන් කෙලින්ම සමාගමෙන් බෝනස් ෂෙයා එකක් විදියට තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට මේ ෂෙයා එක එකතු කිරීම නිසා. ඒ විතරක් නෙවෙයි මේ ෂෙයාර්හෝල්ඩර්ට ඒ සමාගමේ කොටස් මිලදී ගන්නදී ඒ කොටසක් සඳහා වියදම් වෙච්ච ඇවරේජ් කොස්ට් එකක් තියෙනවා. එතකොට මේ ඇවරේජ් කොස්ට් එක අඩු කරගන්නත් මේක හොඳ අවස්ථාවක් වෙනවා මේ විදියට ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ලැබෙන එක. හරි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මෙච්චර පොඩි මුදලක් 750ක් රුපියලක් වගේ ඊටාම පොඩි මුදලක් මේ කොටසකට ලාභාංශ විදියට ලබා දෙන්නේ කියන එකනේ. ඇත්තටම මං හිතන්නේ ගොඩක් අය මේ කාරණේ දන්නවා. අපි සැලකිලිමත් වෙන්න ඕනේ මෙතනදී කොටසකට ලබා දෙන ලාභාංශය රුපියලද 2ද 3ද කියන එක නෙවෙයි මේ ලාභාංශ පළදාව කියන එක. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් යීල්ඩ් එක කීයද කියන එක. මේ ඩිවිඩන්ඩ් යීල්ඩ් එක අපිට හදලා බලන්න පුළුවන්. සමාගම කොටසකට ලබා දෙන ලාභාංශය බෙදීම ඒ වෙනකොට පවතින කොටසක වෙළඳපොළ වටිනාකම වැඩි කිරීම 100%. මේ විදිහට ඩිවිඩන්ඩ් යීල්ඩ් එක හදලා බැලුවම අපි හිතමු එක සමාගමකට උත්තරයක් ලැබෙනවා 5% කියලා, තවත් සමාගමකට උත්තරයක් ලැබෙනවා 10% කියලා. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේ සමාගම් දෙකේම එකම මුදලක් ඔයා ආර්ජනය කළොත් මේ 10% සමාගමෙන් ඔයාට වැඩි ලාභාංශ ප්‍රතිලාභයක්
ලැබෙනවා කියන එක. දැන් දීර්ඝකාලීන ආයෝජකයෙක් වුණාම ගොඩක් වෙලාවට මේ ඩිවිඩන්ඩ් යීල්ඩ් එකටත් වඩා හිතන්න ඕනේ පැරාමීටර් එකක් තමයි මේ ඩිවිඩන්ඩ් පේ අවුට් එක. නැත්නම් ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක කියලාත් කියනවා. මේ ඩිවිඩන්ඩ් පේ අවුට් එක අපිට හදා ගන්න පුළුවන් මේ කොටසකට ගෙවන ලාභාංශය බෙදන්න ඕනේ කොටසක ඉපයීමෙන් නැත්නම් EPS එකෙන් නැවත වැඩි කරන්න ඕනේ 100%. එතකොට මේ ලැබෙන උත්තරයෙන් අදහස් වෙනවා සමාගම රුපියල් 100ක ශුද්ධ ලාභයක් ලබා ගත්තොත් ඒකෙන් කොපමණ ප්‍රමාණයක් ලාභාංශ විදියට ව්‍යාපාරයෙන් එළියට ගන්නවද කියන එක. දැන් අපි මෙහෙම හිතමු මේ කොටස් වෙළඳ පොලේ ලිස්ටඩ් කම්පනීස් ඕනේ. අපි අර කලින් වීඩියෝ එකකදී කතා කරපු ගමේ කරන කොත්තු කඩේකම. එතකොට මේ කොත්තු බිස්නස් එකෙන් අවුරුද්දකදී අපි හිතමු සම්පූර්ණ ටැක්ස් එකත් ගෙවලා රුපියල් ලක්ෂ 10ක ලාභයක් ලබා ගන්නවා. දැන් මේ තනි පුද්ගල ව්‍යාපාරයේ අයිතිකාරයා විදියට ඔයා තමයි එකම ෂෙයාර්. එතකොට ඔයාට මේ ලැබුණු රුපියල් ලක්ෂ 10ම ලාභය ඔයාගේ පාවිච්චියට ගත්තොත් වාහනයක් ගන්න වෙන්න පුළුවන්, නැත්නම් ගයක් හදන්න වෙන්න පුළුවන්, ෆෝන් එකක් ගන්න වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර වෙනත් වියදම් වලට වෙන්න පුළුවන්. මේ වගේ වියදම් වලට ඔයාගේ සම්පූර්ණ ලාභයම පාවිච්චි කරොත් ඔයාට කවදාවත් මේ ව්‍යාපාරය දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම දියුණු කරන්න තියා මේ තියෙන තත්ත්වයෙන්වත් පවත්වාගෙන යන්න ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි දන්නවා මේ උද්දමනයත් එක්ක මේ කොත්තු බිස්නස් එකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වල මිලත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. ඒ වගේම සේවකයන්ට ගෙවන්න ඕනේ සැලරි එකත් අවුරුද්දෙන් අවුරුද්ද යම්කිසි ප්‍රමාණයක් වැඩි කරන්න සිද්ධ වෙනවා. කඩකාමරය රෙන්ට් එකට නම් අරගෙන තියෙන්නේ මේ රෙන්ට් එකත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. අපි උපකල්පනය කරොත් ඔයා ඊළඟ අවුරුද්දේ කොත්තුවක මිල වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. එහෙමනම් අනිවාර්යයෙන්ම මේ ලැබුණු ලාභයෙන් කොටසක් ඔයා තියාගන්න වෙනවා ඊළඟ අවුරුද්දේ වියදම් ටික බැලන්ස් කරගන්න. ඊළඟට මේ කඩේ මේ විදිහටම තියන්න බෑ. මේක තව ටිකක් දියුණු කරන්න ඕනේ, ලස්සන කරන්න ඕනේ, තවත් කස්ටමර්ස්ලාගේ ආකර්ෂණය වැඩි කරගන්න ඕනේ. ඒ වගේම ටවුන් එකේ තවත් කස්ටමර්ස්ලා හොඳට එන තැනකින් අලුත් කඩයක් ඕපන් කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් කරන්න ඕනේ මේ බිස්නස් එක ග්‍රෝ වෙන්න නම්. එතකොට මෙන්න මේ ව්‍යාපාරයේ growth එක සඳහා අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමේදී ඔයාට ණය ගන්න සිද්ධ වෙනවා. මේ විදිහට ව්‍යාපාරයෙන් උපයාගත්තු ලාභය ව්‍යාපාරය තුලම රඳව ගත්තේ නැත්තම්. අපි හිතමු උද්දමනය වෙනුවෙන් ඔයා මේ ලාභයෙන් 10%ක් වෙන් කරා. ඒ වගේම මේ ව්‍යාපාරයේම දියුණු වෙනුවෙන් තවත් 50%ක් අයින් කරා. එතකොට එකතුව 60%යි. ඉතුරු 40% තමයි ඔයාට මේ ව්‍යාපාරයෙන් එළියට ගන්න ලැබෙන්නේ. මේක 20%ක් විතර කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එතකොට මේ 20% හරි 40 හරි තමයි ඔයාගේ ඩිවිඩන්ඩ් පේ අවුට් එක වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහටම තමයි කොටස් වෙළඳ පොලේ ලිස්ටඩ් කම්පැනි එකකුත් එයාලගේ ව්‍යාපාරය ගැන කල්පනා කරන්නේ. කොටස් වෙළඳ පොලේ ඔයාලට හොල බැලුවොත් පෙනේවි සාමාන්‍යයෙන් ඒ සමාගම් වල ඩිවිඩන්ඩ් පේ අවුට් එක 10% ඉඳලා 40 දක්වා වගේ පරාසයක විහිදිලා තියෙනවා. යම් කිසි සමාගමක් ඒ සමාගමේ වර්ධනය ෆෝකස් කරගෙන යනවා නම් ඒ අය ඊටාම අඩු ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඩිවිඩන්ඩ් නොගෙවාම ඉන්නත් පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ කොටස් වෙළඳ පොලේ දකින්න නැතුණත් මේ ලෝකයේ ප්‍රධාන පෙළේ ටෙක් කම්පනීස් වල අපි උදාහරණයකට ගත්තොත් මේ අයට ලැබෙන ලාභයෙන් 4%ක් 5ක් වගේ ඊටාම සුළු ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් කරලා ඉතුරු ලාභය සියල්ලම වගේ එයාලගේ R&D වලට වියදම් කරනවා. ඒ වගේම බැංකු සහ මූල්‍ය සමාගම් වලට, ඒ වගේම රක්ෂණ සමාගම් වලට ඔවුන්ට හිතෙන ප්‍රමාණයේ ඩිවිඩන්ඩ් එකක් ගෙවන්නත් හැකියාවක් නැහැ. මොකද මහ බැංකුව වගේ නියාමන ආයතන වලින් ඔවුන්ට නියම කරන ප්‍රාග්ධන මට්ටම් ඔවුන් පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් ඒ සඳහාත් මුදල් යම් ප්‍රමාණයක් සමාගම තුල රඳව ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ව්‍යාපාරයකට ලැබෙන ලාභයෙන් විශාල ප්‍රමාණයක් ව්‍යාපාරය තුලම රඳව ගන්න එකෙන් ව්‍යාපාරයේ වර්ධනය වගේම ඊටාම අඩු ණය ප්‍රමාණයකින් මේ ව්‍යාපාරය කරගෙන යාමේ අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම කොවිඩ් වගේ ඊටාම අර්බුදකාරී අවස්ථාවක් ආවොත් ණය ඊටාම අඩුවෙන් අරගෙන මේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යාමේ හැකියාවත් ඔවුන්ට ලැබෙනවා. ඒ නිසා සමාගමක මැනේජ්මන්ට් එක තීරණය කරොත් මේ සමාගම තාම තියෙන්නේ growth stage එකේ මේක අපිට තවදුරටත් වර්ධනය කරන්න පුළුවන් කියලා. එතකොට ඒ අය
ඉතාම අඩු ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් ගෙවලා ඉතුරු ලාභය සියල්ලම නැවත ව්‍යාපාරය තුළ ආයෝජනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් එකක් නොගෙවාම මේ ව්‍යාපාරය තුළම නැවත ආයෝජනය කරමින් මේක මැචුවර් ස්ටේජ් එකට ගන්න පුළුවන්. ඒ විදිහට ව්‍යාපාරය මැචුවර් වුණ අවස්ථාවකදී ඔවුන් නැවත ඩිවිඩන්ඩ් ගෙවීම පටන් ගන්න පුළුවන්. උදාහරණයකට Microsoft සමාගම ගත්තොත් ඔවුන් මුලින්ම කැෂ් ඩිවිඩන්ඩ් එකක් ගෙවන්න පටන් අරගෙන තියෙන 2003 අවුරුද්දේදී. ඉතින් ඊට කලින් ඔවුන්ගේ සියලුම ලාභාංශ මේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් සඳහා වැය කරලා තියෙනවා. Apple සමාගමත් ඒ වගේ ඔවුන් 2012 වෙනකම් කිසිම ඩිවිඩන්ඩ් එකක් ගෙවලා තිබුණේ නැහැ. 2012 ඉඳන් 120ක වගේ ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් කරගෙන යනවා. අපි වොරන් බෆට්ගේ බර්ක්ෂයර් හැතවේ සමාගම ගත්තොත් ඔවුන් කිසිම ඩිවිඩන්ඩ් එකක් ගෙවන්නේ නැහැ. හැබැයි ඩිවිඩන්ඩ් එකක් නොගෙවා ඒ සමාගමේ ඉක්විටි එක නැත්නම් ඒ සමාගමේ earnings ඊටාම සාර්ථකව මැනේජ් කිරීමේ ප්‍රතිඵලය තමයි ඔයා 2000 අවුරුද්දේදී $100ක් ආයෝජනය කරා නම් මේ බර්ක්ෂයර් හැතවේ සමාගමේ මේ වෙනකොට ඒ $100 වටිනාකම $1100ක් වගේ ආගයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට සමාගමක් විසින් උපයන ලාභය නැවත ව්‍යාපාරය තුළම රීඉන්වෙස්ට් කිරීම නිසා ඒ ව්‍යාපාරයේ ලාභය නැත්තම් වටිනකම කම්පවුන්ඩ් වීමක් තමයි සිද්ධ වෙන්නේ. වැල්පොලි වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ලාභය ව්‍යාපාරය තුළම නැවත ආයෝජනය කිරීම ඔයාගේ පුද්ගලික ව්‍යාපාරයක් තියෙනවා නම් ඒක දියුණු කරගන්නත් ඉතාම හොඳ ස්ට්‍රැටජි එකක්. ඔයාට සමාගමක පහුගිය අවුරුදු 10 තුල නැත්නම් අවුරුදු 5 තුල ඩිවිඩන්ඩ් පේ අවුට් එක කොහොමද සිද්ධ වුනේ කියලා බලා ගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් ඒ සමාගමේ ඇනුවල් රිපෝට් එකට යන්න. ඇනුවල් රිපෝට් එකේ මෙන්න මේ 10 year summary එකේ ඔයාට බලා ගන්න පුළුවන් ඩිවිඩන්ඩ් පේ අවුට් රේෂියෝ එක දීලා තියෙනවා. මෙහෙම පේ අවුට් රේෂියෝ එක දීලා නැති අවස්ථාවකදී ඩිවිඩන්ඩ් එක සහ EPS එක පාවිච්චි කරලා ඔයාට මැනුවල් කැල්කුලේට් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් යම් කිසි සමාගමක මේ කොටස් දීර්ඝ කාලීනව රඳව ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ සමාගමේ රඳව ගන්න ලාභය නැත්නම් රිටේන් earnings එක කොයිතරම් සාර්ථකව කොයිතරම් efficient විදියට ව්‍යාපාරයට ආයෝජනය කරලා තියෙනවද කියලා බලන එකත් ගොඩක් වැදගත්. ඉතින් මේ දේවල් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ ROE එක එහෙම නැත්නම් return on equity එක දීර්ඝ කාලීනව කොහොමද හැසිරෙන්නේ කියලා තේරුම් ගත්තම රිටර්න් ඔන් ඉක්විටි එක ස්ථාවරව තියෙනවද නැත්නම් අඩු වෙගෙන යනවද කියන එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ විදිහට රිටර්න් ඔන් ඉක්විටි, රිටර්න් ඔන් ඇසෙට්ස්, ඒ වගේම කරන්ට් රේෂියෝ මේ වගේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන්නේ කොහොමද කියලාත් අපි ඉස්සරහා වීඩියෝ වලදී කතා කරමු. ඒ නිසා subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට මේ ඩිවිඩන්ඩ් ගැන යම්කිසි අප්සෙට් මානසිකත්වයක් තිබුණා නම් ඒක නැති වෙලා යන්නේ නැති කියලා. ඒ වගේම ඩිවිඩන්ඩ් ගෙවීම ගැන යම්කිසි පුළුල් අදහසක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එහෙනම් අද වීඩියෝ එකෙන් සමුගන්න මේ ලෑස්ති වෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මේ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් මේ ඉන්සයිට් විත් අමිත්.